මහා කපි ජාතකය. මේ ජාතකයේ ලංකාවේ ගොඩක් අය දන්නේ භාගයයි. හින්දා මම දෙකේ ඔක්කොම කියන්නම්. මහා කපි ජාතකයේ අපේ බෝධිසත්වයා වඳුරෙක් වෙලා උපදිනවා. ඉපදිලා ඉන්න විට ඝන වනාන්තරයේ යන ගොවියෙක් වලකට වැටෙනවා. දින 7ක් මේ වඳුරා වලට වෙලා निराහාරව ඉන්නවා. ඒ අතර ඔහුට ගොඩ එන්න බෑ. බෝධිසත්ව වඳුරා වලට පනිනවා. පැනලා තමාගේ කර උඩ බඩගින්නේ ඉන්න මිනිහට නගින්න කියලා ඒ මනුස්සයා නග්ගවලා උඩට වඳුරත් උඩට පනිනවා. මිනිහට බඩගින්නේ. වඳුරට මහන්සි හින්දා ගොවියාගේ උකුලේ නිදා ගන්නවා. බඩගින්න දරා ගන්න බැරි ගොවියා තම උකුලේ නිදා සිටින වඳුරට ගලක් අරගෙන ගහනවා මරන්න. වඳුරු මස් කන්න. එතකොටම වඳුර ඇහැරිලා ගහට නැගලා බෝධිසත්ව වඳුරා ගහෙන් ගහට පැන පැන ගමට පාර පෙන්නනවා ගොවියට. හැබැයි අර ගොවියා වඳුරා මරන්න හැදුවේ අධික බඩගින්න හින්දා. ඒක සමාව දෙන්න පුළුවන් වරදක්. ගමට පාර පෙන්නලා වඳුරා ආපහු කැලේට එනවා. ගොවියා ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා ඔන්න ඔය ටික තමයි අපිට කියලා දෙන්නේ නැත්තේ. ගොවියා ගෙදර ගිහිල්ලා බිරිඳ ලවා බත්තු යාගෙන කනවා. එදා ඉඳලා කන බත් පිඟානේ පණුව පේන්න පටන් ගන්නවා. කිසි දවසක ගොවියට බත් කන්න බැරි වෙනවා. පණුව නැහැ. ඔහුගේ සිතේ පණුව එන්න පටන් ගන්නවා. කන්න බෑ. ඊට පස්සේ දෙවනුව කුෂ්ඨයක් එනවා මුළු ඇඟේම. ඒ කුෂ්ඨය මානසික රෝගය. ගොවියා මිය යන්නේ කන්න බෑ ආහාරවල පණුව පේනවා. ඊට පස්සේ මුළු ඇඟේම කුෂ්ඨයක් එනවා. බලන්න ජාතක පොත ඔය අපේ මැරුණු හරිස්චන්ද්‍ර මැතිතුමා මනෝවෛද්‍යවරයා. එයා පොතක් ලිව්වා මේ ගැන. මේ මහා කපි ජාතකය ගැනත් ලිව්වා. ඒක මානසික රෝගයක්. දැන් ඔය ඇඟේ කුෂ්ඨ එනවනම් එයාගෙන් ඉස්සෙල්ලා අහන්න මොකද්ද හිතේ තියෙන ප්‍රශ්නේ? කාටද වරදක් කළේ? ඉස්සෙල්ලාම ඉන්නේ කටේ ගෙඩියක්. හොඳේ. අපි ඒකට ගිනි ගෙඩි කියනවා. ඒක එන්නේ බලමාලු කෑවම කියනවා. රඹුටන් වැඩියෙන් කෑවම, දූරියන් කෑවම නෑ. ඒක එන්නේ හිතේ අමාරුවට. ඒ තමන් වරදකුත් කරලා තියෙන්න ඕනේ. ඒ පශ්චාත්තාපය තමයි කටෙන් එන්නේ. ඒක තමයි සිංහලෝ නිකමට නෙවෙයි කිව්වේ කටේ ගෙඩි දාපන් කියලා. ඒ ගෙඩිය ඕක. නැතුව වෙන මොකුත් නෙවෙයි ගිනි ගෙඩි. ඊළඟට මුළු ඇඟේම කුෂ්ඨ එනවා. ජාතක පොතේ මහා කපි ජාතකයේ විතරක් නෙවෙයි කුෂ්ඨ පෙන්වන්නේ කෝකාලික ජාතකෙත් මානසික රෝගේ පෙන්වන්නේ කුෂ්ඨයකින්. සිත කොච්චර බලවත්ද? මං කතාව ඉවර කරන්නේ හාමුදුරුවෝ කියපු අර ලස්සන කවියෙන්. කතුන් හැමට නායක බිම්බා දේවී ඉතින් සසර ඇවිදින්නේ නැත දේවී ගොසින් බුදුව එනකල් හිටපන් දේවී. මේ කවි කොච්චර කාවැදුනද කිව්වොත් අපේ හාමුදුරුවනේ මහනුවර යුගයේ ඉඳලා 1965 විතර වෙනකල් මේ බලපෑම තිබුණා. කිසිම පිරිමියෙක් බිරිඳව අතෑරියේ නැහැ. මොකද ওই කවියේ පළවෙනි පදේ තියෙනවා සසර පේවි පේවි අපි හම්බුනේ. ඉතින් කතුන් අතර නායක බිම්බා දේවී. බිම්බා කියන්නේ හෙවණැල්ල, කැටපත, රූපය කියන එක. බිම්බය කියන්නේ රූපය. ගෑනුන් අතර පිළිමයක්. ඉතින් සසර ඇවිදින්නේ නැත දේවී. ඉස්සර මිනිස්සු දික්කසාද වුණේ නැහැ. මැරිලා වෙන් වුණේ. ආයි උපදින්න නැහැ. වෙන ආත්මයකදිවත් වෙන කෙනෙක් පැතුවේ නැහැ. මේවා අපිට කියලා දුන්නේ බුදුදහම, ජාතක පොත. දැන් ඔය දික්කසාද කියන වචනේ ලන්දේසි එනකල් අපේ භාෂාවේ තිබුණේ නැහනේ. කසාද කියන වචනේ තිබුණේ නැහැ. අපිට තිබුණේ දීග යනවා, පවුල් කනවා, එකගෙයි කනවා. ඒවා තිබුණේ. ඔය කසාද කියන්නේ පරංගි වචනයක්. දික්කසාද පරංගියගේ වචනයක්. අපිට එහෙම ඒවා තිබුණේ නැහනේ. කෙනෙකු යාළු වුණොත් මල ගෙදර විතර වෙන් වෙන්නේ නැහැ. ඉතින් සසර ඇවිදින්නේ නැත දේවී ගොසින් බුදුව එනකල් හිටපන් දේවී. ඒතර අපේ සමාජයේ අද කසාදයේ අත්සනයේ තින්ත වේලෙන්න කලින් අපි දික්කසාද වෙනවා. කොටින් කිව්වොත් ඇල්බම් ගන්නකොට දැන්
මුළු ගානම ගෙව්වොත් විතරයි ෆොටෝකාරයා ෆොටෝ ගහන්නේ. මොකද හුඟක් ස්ටුඩියෝ වල ඇල්බම් තියෙනවා ෆොටෝ ටික ගහලා ඉවර වෙනකොට දෙන්න අපිට මට එපා. අපි දැන් ඩිවෝස් වෙලා. සිංහලයට තිබුණේ ඔය අපේ හාමුදුරු අන්තිමට කියපු යසෝදරා සංස්කෘතිය. අපි හිතුවේ අපිට ගැලපෙන්නේ නැති බිරිඳ ලැබුණත් අපි හිතුවේ මේක මගේ උරුමය. අපි දෙන්න ඉන්න ඕන. එයා මට ගැලපෙන්නේ නැහැ. ඒ දාලා යන්න මට අයිතියක් නැහැ. මොකද බුදුදහම අපිට ඉගැන්නුවේ ඒක සංසාරේ. ඉතින් සසර ඇවිදින්නේ නැත දේවි ගොසින් බුදුව එනකල් හිටපන් දේවි. අපි දැක්ක හොඳම ප්‍රේමවන්තයා සිද්ධාර්ථ. ඒ හින්දා තමයි අදත් ඇමරිකන් ක්‍රමයට කසාද බැන්දත් අපි අර ලෑල්ල උඩ හිටෝලා කියන්නේ යසෝදරා වත. ඒක කියන්නේ. ඔය අෂ්ටක කියලා කියන්නේ සිද්ධාර්ථ යසෝදරා කවි ටික කියන්නේ. තාම අපි ඒ අතින් හොඳයිනේ. තාම අපි ජෝඩුව පෝරුවේ තියලා එන්න ගන්න කොත්ත මල්ලි 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 කොත්ත මල්ලි කියන්නේ කොත්ත මල්ලි සින්දුව තාම පෝරුවට ආවේ නැහැ. තාම මේ විකෘති අපේ මංගල කියන්නේ මහ විකෘතියක්නේ. ඒවා කිසිම චාරිත්‍රයක් නැති කැත විවාහනේ අපිට තියෙන්නේ. ඒවා වෙඩින් එකට ගිය ගමන් ගෙදර 5 දෙනා තියලා මේසයක් වටේට අපි ඉතින් හැමදාම දැකලා පුරුදු හොම්බවල් දිහා බල බල හුල්ලා වෙවුල ඉන්නවා බඩගින්නේ. මං යන්න අකමැතිව තැන හාමුදුරුවනේ වෙඩින්. අන්න එතකොට තමයි මට හිතෙන්නේ හාමුදුරු නමක් වුණා නම් කොච්චර එකක්ද වෙඩින් වලට නොයා ඉන්න තිබුණා නේද කියලා. පුදුම වදයක් වෙඩින් වල සිද්ධ වෙන්නේ. මොකද ඒක කිසිම මානුෂික දෙයක් නෑ. ෆොටෝ 100ක් විතර ගන්නවා. මේ මනමාලයා ගහේ නැගලා ගන්නවා. මනමාලි උඩු බලාගෙන ගන්නවා. සමහරු මනමාලයෝ බිම ඉඳගෙන මෙහෙක් කරගෙන ඉන්නවා. වටිනා දෙයකට තියෙන එකම දේ පෝරුවේ අෂ්ටක ටික. එච්චරයි. ඒ හින්දා මේ කතිකාවත ඔබට අලුතෙන් හිතන්න දෙයක් සැපයුණා. මේ මං කියූ දේවල් අපේ හාමුදුරුවෝ දේශනා කරපු දේවල් තැන තැන ගිහින් කියනවා. මං කියන්න එපා කියලා කියනවා. එතකොට ඕගොල්ලෝ වැඩියෙන් කියනවා. ඒක තමයි හොඳ. ඕගොල්ලෝ විතරක් හිතේ තියාගන්න එපා. ආවේ නැති අයට කියා මේ ඩෙංගු වගේ පතුරන්න මේ අදහස්. මේවා බෝ වුණාට කිසිම ප්‍රශ්නයක් නැහැ.